ගුණපාල ලාච්චුව හැර විමලාවතී එවූ ලිපිය කියවන්නට වුණා. ඔහුට කලකට පසු විමලාවතී හමුවීමට අවස්ථාවක් ලැබී ඇත. නිවසට පැමිණෙන විට දිවා කාලයේ පැමිණෙන ලෙසත් නිවසේ දිනක් නතර වී සිටීමට පැමිණෙන ලෙසත් දන්වා තිබුණා. රාත්‍රී කාලයේ නොපැමිණ ලෙසත් එහි විශේෂයෙන් දන්වා තිබුණා. ඔහු කොළඹ සිට රත්නපුරයට පැමිණ එතනින් ලන්දෙස්සට යන විට රැ 8 පමණ විය. විමලාවතී ලියා එවා ඇති පරිදි එතෙන් සිට මේ ගමන සැතපුම් 2ක් පමණ තේ වතු රබර් වතු මැදින් පයින්ම යා යුතුයි. එම සැතපුම් දෙකේදීම කිසිම ගෙයක් නැහැ. ගුණපාල බසයෙන් බැස තැන ඇති සිල්ලර කඩේකින් මේ ගමන පිළිබඳ විස්තර විමසුවා. අපෝ මහත්තයා මේ පාරෙන් නම් යන්න එපා. ඒ මුදලාලි සර්පයෝ හැම ඉන්නවද? නැත්තම් පාර වර්ධිනවද? ඉව්වනම් මොකෝ ඔය පාරේ හරියට හොල්මන් ඉන්නවා. මහත්තයා මේ රෑ හොයන්න එපා. ඕනේ නම් රෑ අපේ ගෙදර නැවතිලා යන්න. ගුණපාලට විමලාවතී දැක ගැනීමේ ආසාව තදින්ම වුණා. ඕන දෙයක් වෙද්දෙන් මුදලාලි මම යනවා. එහෙනම් මහත්තයෝ සේදිරිස් කුරුණාංශයෙන් නූලක් දාන් යනවා නම් හොඳයි. ගුණපාලද කැටුව කඩේ මුදලාලි සේදිරිස් කුරුණාංශයේ නිවසට ගියා. ආමරසිරි මොකෝ මේ පැත්තේ? කවුද මේ මහත්තයා? මේ මහත්තයා කොළඹ ඇවිත් තියෙන්නේ. විමලාවතී නංගිලා ගෙදර යන්න. ඉතින් මේ මහත්තයාට මේ රෑ යන්නත් ඕනලු. අප නූලක් දාගන්න කියලා කුරුණාංශේ. වැඩේ නම් පුළුවන්. රුපියල් 100ක් යනවා. මොනවා? මගේ මාසපඩියත් රුපියල් 200යි. හැබැයි මහත්තයෝ මේ වැඩ වැරදුනොත් ජීවිතේ ඉවරයි. කමක් නැහැ. මං ඔය හොල්මන් වලට බය නැහැ. මාව බය කරන්නත් බෑ. එසේ කියමින් ගුණපාල කොස්වත් අසලින් නැති පාරදීගේ සිය විදුලි පන්දමත් රැගෙන යන්නට උනා. ඔහුගේ සිතේ චකිතයක් නොතිබුණාම නොවේ. විටක ඔහු විවිධ අඩි ශබ්ද ඇසී බිය වුණා. තවත් විටක ගස් කොළන් වල සෙලවීමට පවා ඔහු බිය වුණා. සැතපුමක් පමණ ආහු වෙලාව බැලුවා. තව ටිකයි යන්න තියෙන්නේ. මේ ටික තාව වකීම යනවා. ඒ වෙලෙහිම අඩි 7ක් පමණ උස හිස නැති පුද්ගලයෙක් පාර ඉදිරියෙන් ඔහුට දිස්විය. ඔහුගේ එක් අතක හිස අල්ලාගෙන සිටි. සිරුර සුදු රෙද්දකින් වැසී ඇත. ඒ ලෙයින් පෙඟි වී ඇත. ගුණපාලට කිසිදු දෙයක් කර කියාගත නොහැකි වුණා. තමා කුඩා කල අසා තිබුණු මහසෝන් අවතාරයේ මේයයි ඔහුට සිතුණා. මොනවා වුණත් කමක් නැහැ. මං අද මුට ගහනවා. විදුලි පන්දම බිම දැමූ ගුණපාල සියලු ශිල්ප දමා අවතාරයට ගැහුවා. එකවරම අවතාරයේ යටි කොටස පාර දිගේ දිව ගිය අතර උඩ කොටස පහළ තේ වත්තට වැටුණා. වහාම ගම්මුන්ට මේ පැවසු අතර ගම්මුන් 30ක් පමණ රැම මේ සෝදිසි කළා. උගුරේ ලීයක් ඇනී සිටි අවතාරයේ යට කොටස තේවතේ සිට සොයා ගන්නාලාදී. තවත් සෝදිසි කිරීමේදී නැට්ට දිග පොල් ගෙඩියක් හා රතු තීන්ත බාල්දියක්ද සොයා ගන්නට පුළුවන් වුණා. පසුව පොලිසිය විසින් රෝහල් ගත කරන ලද වෙස්වලාගත් තරුණයාගෙන් ප්‍රශ්න කිරීමේදී මේ සියල්ල හෙළි වුණා.
පැනගිය අවතාරයේ යට කොටසද සොයාගත් අතර මේ සියල්ලෙහි මහමොලකරු වූයේ සීදිරිස් ගුරුන්නාන්සේ. ඔහු ගමේ සියලු දෙනාටම මේ අවතාරයේ පෙන්වා ගුරුකම් කර තිබුණා. රාත්‍රියට මේ පාරේ කිසිවෙක් නොයන නිසා අර තරුණයන් දෙදෙනා තේදළු හොරෙන් කැඩුවා. මේ වමරසිරිගේ කඩේ ලාභයට විකුණුණා. මේ බොරු මහසෝන නිසා මේ හතර දෙනා මහත් මුදලක් සොයාගෙන තිබුණා. ඔවුන් හතර දෙනා සිදු කළ මේ නොමනා ක්‍රියාව නිසා පොලිසිය විසින් ඔවුන්ට නඩු පැවරුවා. ඉතින් ගුණපාල ගමේ වීරයා වුණේ එතැන් සිටයි.